මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. 1.16 මැෂින් එකේ ස්ටිච් ලෙන්ත් ඩයල් එකේ මේ වීල් අපි ගලවලා ඉවත් කරලා තියෙන්නේ. මෙහෙම ඉවත් කරගත්තට පස්සේ කොහොමද නැවත අපි මේ මැෂින් එකට මේක නිවැරදිව සවි කරගන්නේ කියලා අපි ඔබට කියලා දෙන්නම්. මේකේ කට් මාක් එකක් තියෙනවා. මේ කට් මාක් එකට හරියට නිවැරදිව මේ වීල් එක අපි සම්බන්ධ කරන්නට ඕනේ. දැන් මම මේ කට් මාක් එකට නිවැරදි ලෙස සම්බන්ධ කරලා මේ වීල් එක ඇතුල් කරලා තියෙන්නේ. ඔබට පේනවා. දැන් මම මේ ඇණෙන් ඒක තද කරන්න ඕනේ. දැන් මම මේ උඩ වීල් එක සම්බන්ධ කරන්න කලින් මේ ලෙන්ත් ඩයල් එක ගේනවා පොසිෂන් එක 4ට. හතරට ගෙනල්ලා මම නවත්තනවා. අපි බලමු මෙන්න මේ උඩ වීල් එක. මේක ඔබට පේනවා මේ ඇතුලේ තියෙනවා මේ කට් මාක් එක. මේ කට් මාක් එක ගේන්න ඕනේ අපි නිවැරදි පොසිෂන් එකට කරකවලා අපිට ගන්න පුළුවන් මේක අතින්. මේක උඩට එද්දී අපිට අදාළ කට්ටේට වැටෙන දැනෙනවා. ඔබට දැන් පේනවා ඒ කට් මාක් එක මම උඩට ගෙනාවා. ගෙනල්ලා මේ වීල් එක සම්බන්ධ කරන්න ඕනේ. වීල් එක සම්බන්ධ කරනවා නම් මම ඊට ඉස්සෙල්ලා මේ බෙල්ට් එක යටට සම්බන්ධ කරලා ඉන්න ඕනේ යට වීල් එකට. මේක නැත්තම් මට මෙතනින් දාන්න අපහසුයි. හැබැයි මේ වීල් එක සම්බන්ධ කරද්දී නැවත මේ ලෙන්ත් ඩයල් එකේ අපි ඒ හදාගත්තු පොසිෂන් එකත් මේ උඩ තියෙන මේ වීල් එකේ ඒ අදාළ පොසිෂන් එකත් වෙනස් වෙන්න බෑ. කැරකෙන්නේ නැතු වෙන්න අපි සම්බන්ධ කරගන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම මුලින්ම මේ යට වීල් එකට බෙල්ට් එක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරලා මේකේ තියෙනවා කට්ටයක් ෆ්ලැට් පැත්තක් එකට. මෙන්න මේ බෙල්ට් එක මම මේ උඩ වීල් එකට දාලා මේ වීල් එකට අදාළ කූරේ මේ කට්ටේ තියෙන්නේ මේකේ මේ යට පැත්තේ. ඒ නිසා මම මේක යට පැත්තට නිවැරදිව හරවලා අරගෙන බෙල්ට් එක උඩ වීල් එකට සම්බන්ධ කරලා හරියටම මේක හෙල්ලෙන්නේ නැති වෙන්න මම මේක ඒ කට් මාක් එකට සම්බන්ධ කළා. දැන් මේ ඇණෙන් මේක සම්පූර්ණ තද කරලා මේක වීල් දෙක ඒ අදාළ පොසිෂන් එකේ මේ වීල් එක එහෙමම නැවතලා තිබුණා. ඒ වගේම මේ හතරේ මේ කවරේ තියෙන මාක් එකක් තියෙනවා ෆ්‍රන්ට් කවර් එකේ. ඒ හතර උපරිම දුරෙන් මේක තියාගන්නවා. ඒ දුරෙන් උපරිම තියාගත්තම තමයි අපිට පහසුවෙන් මේක නිරීක්ෂණය කරගන්න පුළුවන්. පහසුවෙන් මේ අදාළ තැනට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකින්ද දැන් මෙන්න මේක නැවත මෙන්න මේ ඇණේ අපි බුරුල් කරලා තියෙන්නේ කලින්. ඒ නිසා මේ ලෙන්ත් ඩයල් එක අපි උපරිම මේ පැත්තට තල්ලු කරලා ගන්නවා. අරගෙන මේ ඇනේ අපි නැවත තද කරනවා. ඇයි අපි නැවත මේ ලෙන්ත් ඩයල් එකේ මේ කූර දකුණු පසට තල්ලු කරලා ගන්නෙ? මෙන්න මේ බෙල්ට් එකේ ප්ලේ එක වැඩි වුණොත් මේක ක්‍රියාකාරීත්වය අපහසු වෙනවා. ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා මේ බෙල්ට් එකේ ඒ ටෙන්ෂන් එක හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න තමයි මම මේක නැවත ආපස්සට ගත්තේ අරගෙන මේ ඇනේ තද කළේ.